අම්මෝ කට්ටිය දාලා දැන් මම ගෙදර යන්නත් ඕනේ. කරුම කරවලා තියෙන හෙල්ලෙට් එක දාගෙන යන්න ඕන. මම හෙල්ලෙට් එක දාගන්න ඕන. නැත්නම් මේ කලවරේ යද්දී මොකද දන්නේ නැහැ. අලිත් එහෙම ඉන්නවා මේ පැත්තේ. අද නම් හරියට ගානක් හම්බුනේ නැහැ. දැන් නම් කවුරුවත් නැහැ පාරේ. අම්මෝ හරිම භයානකයි. ඉස්සරහින් බස් එක යනවා. ඒකත් මගේ නෑ හදන්න මට. වෑන් එකකුත් යනවා මේ මහරේ චුට්ටක් හරි වාහන නම් හොඳ වෙලාවට. නැත්තම් මම බස් එකේ තනියම තමයි යන්න ඕන. බස් එකේ දැන් තෙල් ගහන්න තැනකුත් නෑ කොහෙන් යනවද ඒක දන්නේ නෑ. අම්මෝ මේ බස් එක යනවා ගියාට. ඒ බස් එක අමුතේ වගේ මට නම් පේන්නේ කියලා. මොකක්ද ඒ අංකෙ තිබ්බේ? අම්මෝ මේ කෙලේ පැත්තෙන් තමයි මොහර මේ වංගු තියෙන පාරවල් වලින් අද්දි මොන සත්ත්වෙන් ඉද්දන්නේ නැහැ. අම්මෝ මට පාරෙන් එක එකම පේනවා බස් එක යන්නෙත් නෑ. ඒ බස් එක යන්නේ නැත්තේ. අයියෝ බස් එක යන්නේ ඉක්මනට. ඒ බස් එක මට යන්නේ නැත්තේ. මේ බස් එක යන්නේ නැහැ අයියේ. මෙන්න මාසෙක ඉන්නවා. අපි නත්තලේ දාගමු. මට කොටට යන ටිකට් එක ඕනේ. මට ටිකට් එක ඕනේ මේ පාර දින අන්තිම වලව්ව තියෙන තැනට යන්න. මොකක්? ඒ පැත්තට බස් යන්නේ නැහැ පාර දැන් වහලා තියෙන්නේ. මම සල්ලි ගෙවන්නම්. ඔයාලට තියෙන මාළු කියලා දාලා එන්න. ඒ පැත්තේ මේ ඒ පැත්තට අනික හොඳ නෑ මහත්තයෝ. ඔයාලට වැඩක් නැහැ නේ ඒක මොනවා වුණා. මට ඒ පැත්තට යන්න ටිකට් එකක් දෙන්න. මම සල්ලි ගෙවන්නම් ඔයාලට. හරි හරි මහත්තයා. නගින්නකෝ. මේ මොකද්ද මේ? මේ බස් එක මොකද කොහෙද මේ යන්නේ? අම්මා එක කිව්ව වෙනවා මේ මනුස්සයා නංගවන්නට. අයියෝ. ඒ පොත්තරන්න කරන හරිම භයානකයි. මම හල්දින ඒ වලව්ව තියෙන පැත්තේ හොටම හොල්මන් ඉන්නවා කියලා. අයියෝ දැන් ඉතින් මට ඒ පැත්තට යන්න වෙලානේ. මේ මාතේ කවුද දන්නේ නැහැ. එයා මම නම් හරිම මුතු දෙයක් තිබ්බේ. ඔන්න හරිම බය හිතනවා දැන්. මේ පාර මොන සත්තුන්ද දන්නේ නැහැ හොල්මන් තින්නවා. ඉතර පාර ඉතමුනේ ගාවේ මේ මනසනවා දාගන්න ඕනේ මම හිතේ ඉතින් පාරෙන් එක ගස් කපන හද්දත් එනවා. අම්මෝ මෙන්න බස් නම් එනවා අපේ පාරේ වාහන. මම චුට්ටක් කන්නගර පැත්තට ආවා. මෙයා කිව්වේ අර ගාල්ල පැත්තේ තියෙන වලව්ව එන්න ඕන. එහෙනම් හැබැයි මේ මහත්තයා ඔයා කිව්වේ ගාල්ල පැත්තේ තියෙන වලව්ව ගැනද? ඔව් ගාල්ල පැත්තේ තියෙන වලව්ව ගැන තමයි. මාව දෙන්න කියලා දාලා යන්න. ගාල්ල වලව් කියන්නේ මේ මහත්තයා ඒ ගෙදර ඒ වලවේ කවුරුවත් නැහැ දැන්. ඒකට නෑ මම ඉන්න තැන ගැන. ඔයාලට එක් කරන් තියෙන මාව කියලා දාලා යන්න විතරයි. හරි මහත්තයා මම දාන්නම් ඔය වෙතන. මේ මනුස්සයා මොකට ගාල්ලේ වලව් යනවද දන්නේ. ඒ වලවේ කවුරුවත් ඇත්තෙත් නැහැ. එක එක භයානක සද්දත් ඇහෙනවා. අර එක කිව්ව ඇහෙනවා. මේ තියන්නේ. මේකද ගෙදර. මොසල පිස්සුද? මේක නේ මං එන්න කියපු ගෙදර. මහත්තයා දැන් අර මේ ගාල්ල මේ ස්ටේෂන් එක ගාඩාව මහත්තයා වහින්නේ මෙතනින්ද? ඔයාලට කිව්වේ මාතරින් දාන්න කියලා ගාල්ලෙන් දාලා තියෙන. දැන් මහත්තයා කලින් කිව්වේ ගාල්ලේ දාන්න කියන්නේ මේ මහත්තයා මොනවා කියලාද දන්නේ. දැන් මහත්තයා මම කොහෙන්ද නවත්තන්න ඕනේ? ඔයා නවත්තන්න ඕන මාතනේ. මාතනේ නම් පුතේම නවත්තන්න එපා. හරි හරි. මහත්තයා අංකෝ මේක මොනවා කියනවද දන්නේ. දැන් කලින් කිව්ව ගාන නවත්තන්න කිව්වේ ගාල්ලේ. දැන් මාතරක් කියනවා.
මට නම් මෙයා ගැන බයක් තියනවා මහර මෙයා ගැන කිව්ව එපා වෙනවා හෙඩ්ලයිට් එක දාගන්න ඕනේ ඊට කලින් ඔක්කොම ගායි ඔබ දාලා ලයිට් මතම මහත්තයා දැන් මේ වලාව මොනවද කරන්නේ මම තමයි වල වෛද්‍යකාරයා. මහත්තයාද වලාව අයිතිකාරයා ඔව් මම තමයි. ඒත් මහත්තයා මම නම් දන්න විදිහට වලාවට කවුරුවත් ගිහිල්ලා නැහැ තාම ඒකෙන් තමුසලට නෑනේ. තමුස මං කියන දේ දාලා මම තමුස සල්ලි දෙනවානේ. හරි හරි මහත්තයා මම අහන්නේ මේකයි මොනවද අහන්න බෑ හරිම තරහකාරක වෙන කතා කරන්නේ ඉක්මනට ගිහලා මේක අදාලා ගෙදර යන්න ඕනේ හෙට උදේට බස් එක අරන් යන්නත් ඕනේ ස්ටේෂන් එක ගාවට මහරයා ඉඳගෙන මට ඔද දෙනවා මම නේ දිනවත් මම තමයි වෛද්‍යකාරයා අයියෝ කැලේ පැත්තට ලං වෙනවා මේ පැත්ත නම් මොහොම අයියෝ යන්නේ හොඳලාට පාරේ වාහන එකක් දෙයක් හරි ගන්න යන්න නැත්තම් මම මේ මහරයා තනියම තමයි යන්න වෙන්නේ තෝකොල්ල ගියපත් පොඩ්ඩක් කරගෙන මහත්තයා මේ ඉස්සර තියෙන්නේ ඔය ගෙදරද ඔව් ඉතින් නෝතන. හරි මට හම්බෙන්න මහත්තයා මාත් බහින්න ඕනද කොතනද බයනවා? හරි මහත්තයා මේ මහත්තයා වලවන හරිම ලොකුයි වගේ මහත්තයා බහින්න මහත්තයා මහත්තයා කොහෙද ගිහලා තියෙන්නේ මහත්තයා